Hey, it's Stephen Curry. Find out who the real GOAT is in 3, 2. ආයුබෝවන් හැමෝටම අද මම අරගෙන ආවේ 2026 වසරේ සජීවීකරණ සිනමාව උඩු යටිකුරු කරපු කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් එකසේ රස විඳින්න පුළුවන් ගෝඩ් චිත්‍රපටයේ විචාරයයි. මේක නිකම්ම සත්තු ඉන්න කතාවක් නෙවෙයි. තමන්ගේ අනන්‍යතාවය සොයා යන ගමනක් සහ නොසැලෙන ධෛර්යය ගැන කියපු අපූර්ව නිර්මාණයක්. ලෝකයේ හොඳම වෙන්න දරන උත්සාහය මේ චිත්‍රපටයේ නමෙන් අපට ඉඟි කරනවා. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ඊටාම සාමාන්‍ය එළු රැළක ඉන්න හැබැයි අසාමාන්‍ය හීන දකින බිලි කියන කුඩා එළු පැටවා වටා. බිලි ජීවත් වෙන්නේ ඊටමත් නීති රීති තද කදුකර ප්‍රදේශයක. හැබැයි ඔහුට අවශ්‍ය වෙන්නේ තමන්ගේ පරම්පරාවෙන් එන සාමාන්‍ය ජීවිතයෙන් මිදිලා ලෝකයේ තියෙන අසිරිමත් ස්ථාන ගවේෂණය කරන්න. කතාවේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ මේ එළුරැට මුහුණ දෙන්න වෙන ලොකු ස්වාභාවික විපත්තියක්. එෙහිදී බිලි තමන්ගේ බුද්ධිය සහ වේගය පාවිච්චි කරලා මුළු රැළම බේරා ගන්න කරන අභියෝගාත්මක ගමන මෙහි පෙන්වනවා. අතරමඟදී ඔහුට මුණ ගැසෙන විවිධ සත්තු සහ ඔවුන්ගෙන් ලැබෙන පාඩම් කතාවට ලොකු ජීවයක් ගෙනවා. තාක්ෂණික පැත්තෙන් ගත්තොත් මෙහි සජීවීකරණය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. කදුකරයේ තියෙන ස්වාභාවික සුන්දරත්වය, හිම මිදුණු පරිසරය සහ සතුන්ගේ ලෝම පවා ඉතාමත් තාත්වික විදියට නිර්මාණය කරලා තියෙනවා. මෙහි වර්ණභාවිත ඉතාමත් දීප්තිමත් නිසා දරුවන්ගේ අවධානය නිතැතින්ම ඇදගන්නවා. ඒ වගේම මෙහි එන හාස්‍යජනක දර්ශන ඉතාමත් සාර්ථකයි. සතුන්ගේ මුහුණේ ඉරියව් හරහා ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන ආකාරය සිනමාලෝඩින්ගේ දැඩි ප්‍රසාදයට ලක් වුණා. මේ චිත්‍රපටයේ දෙන ලොකුම පණිවිඩය තමයි ඔබ කුඩා වුවත් ඔබ තුල තියෙන විශ්වාසය විශාල නම් ඔබට ලෝකේ ජය ගන්න පුළුවන් කියන එක. GOAT හෙවත් greatest all the time කියන්නේ කෙනෙකුට උපතින්ම ලැබෙන දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ උත්සාහයෙන් දිනාගත යුතු දෙයක් බව බිලිගේ චරිතයෙන් අපට උගන්වනවා. ඒ වගේම සහෝදරත්වය සහ කණ්ඩායම් හැඟීම ගැනත් මෙහි හොඳින් අවධාරණය කරනවා. සමස්තයක් විදිහට GOAT 2026 කියන්නේ පවුලේ සැමට එකට වාඩි වෙලා සතුටින් නරඹන්න පුළුවන් වසරේ හොඳම ඇනිමේෂන් චිත්‍රපටයක්. ඔබ සූටෝපියා හෝ සිං වැනි චිත්‍රපටවලට කැමති නම් ඔබ මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. ඉතින් මේ පුංචි බිලීගේ ගමන ගැන ඔබ මොකද හිතන්නේ? මේ චිත්‍රපටයේ ඔබ වැඩියෙන්ම කැමති වුණු චරිතය කවුද? පහලින් කමෙන්ට් කරන්නත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම විචාරයකින් හමු වෙමු. Introducing Vineland's very own hometown hero, 5-time All-Star Jack Fillmore. When I get big, I'm gonna be just like her. You're not just gonna play Whirlball, you're gonna change the game. That tiny kid grew up to be me, Will Harris. Older